සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම 2026 ජනවාරි 16 වෙනිදා අඟහරු ග්‍රහය නැත්නම් කුජ ග්‍රහය මකර රාශිගත වුණා. ඒ ගැන මම ඔබට විශේෂයෙන් හැඳින්වීමක් කරනවා. මකර කුම්භ මීන යන ලග්න තුන සඳහා ඔබ විශේෂයෙන් මම KS Astrology YouTube නාලිකාව subscribe කරන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද මා විසින් ඉදිරිපත් කරන වීඩියෝස් නැරඹීමට ඔබට හැකියාව ලැබෙනවා. අද මම විශේෂයෙන් 2026 ජනවාරි 16 වෙනිදා සුදු අඟහරු නැත්නම් කුජ ග්‍රහය මාරුව මකර ලග්නෙහි ඔබට කොහොමද ගත වෙන්නේ කියලා විශේෂයෙන් අද හැඳින්වීමක් කරනවා. මම ඒ ගැන මකර ලග්නෙහි ඔබගේ ලග්නය තමයි රුචක නම් පංච මහා පුරුෂ යෝග බලයක් නිසා ඇති කරමින් තමයි මෙම අඟහරු ග්‍රහය නැත්නම් කුජ ග්‍රහය ලග්නයේ ගමන් කරන්නේ. ඒ නිසා ඔබට උෂ්ණ අධික රෝග වැනි දේ ඇති කරන්න පුළුවන් බවක් මට පෙන්වන්න කරනවා. ඒ වගේම අපි පෞගී කාලේ අපල කාලයක් ගෙවුවා මකර ලග්න හිමියන් විශේෂයෙන්. ඒ කියන්නේ එම කාලය අවසන් වීගෙන තමයි මෙම අඟහරු නැත්නම් කුජ රුචකම් පංච මහා පුරුෂ යෝගයක් උදාගමෙන් ගමන් කරන්නේ. එම නිසා ගේදර ඊට කඩන් මිලදී ගැනීමට අලුත් වැඩිය කිරීමට ඒවා ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඔබට හැකියාව ඇති කරන කාලවකවානුවක් වශයෙන් විශේෂයෙන් හඳුන්වන්න පුළුවන්. ඔබ වාහනයක් මිලදී ගන්න හිටියා නම් ඒකට සාර්ථක වන කාලයක්. ඒ වගේම ඔබට පොළවෙන් යමක් ලැබෙනවා නම් ඒ කියන්නේ මණික් වැනි දේ පොළොව ආශ්‍රය ලැබීම ඇති කරන කාලවකවානුවක් වශයෙන් මේ අඟහරු ග්‍රහය තරම බලවත් වීම විශේෂයෙන් ඔබට හඳුන්වන්න පුළුවන්. නිසා බොහෝ සුබ කාලවකවානුවක් වශයෙන් හඳුන්වන්න පුළුවන් මකර ලග්නයේ ඔබට මේ ලග්නයේ අඟහරු ග්‍රහය ගෝචර වීම. ඒ වගේම කුම්භ ලග්නයේ ඔබට අඟහරු ග්‍රහය 12 වෙනි තමයි ගමන් කරන්නේ. ඔබගේ 10 අධිපති වශයෙන් තමයි මෙම 10 හා 3 වෙනි අධිපති වශයෙන් තමයි කුම්භ ලග්නයේ ඔබට අඟහරු නැත්නම් කුජ බලවත් වී ගමන් කරන්නේ. ඒ අතින් බලනකොට ඔබේ රැකියා අංශයේ විශේෂ දියුණුවක් ඇති කරන කාලයක්. රැකියාව උසස් තීන් ඇති කරන කාලයක්. මොකද 12 වෙනි නිසා විදේශ ගමන් ඇති කරන කාලයක්. ඒ නිසා ඔබට පහුගිය කාලවකවානුවේ ගත කරාට වඩා ඉතාමත් හොඳ කාලයක් වශයෙන් කුම්භ ලග්නයේ ඔබටත් අපිට හඳුන්වන්න පුළුවන්. සහෝදර සහෝදරයන් සමග මතභේද ප්‍රශ්න ගැටලු දුණා නම් ඒවා निराකරණය කරගෙන ඉදිරියට යාමට හොඳ ශක්තියක් ලැබෙන කාලයක්. ඒ වගේම පවුලේ හොඳ හිත වර්ධනය වන කාලයක් වශයෙන් මට හඳුන්වන්න පුළුවන්. විවාහ ජීවිත සම්බන්ධ ගැටලු ප්‍රශ්න ඇති වුණා නම් ඔබට ඒවත් निराකරණය කරගෙන ඉදිරියට යාමට විශේෂයෙන් හැකියාවක් ඇති කරන රැකියාව උසස් වීම ඇති කරන හොඳ කාලයක් වශයෙන් විශේෂයෙන් කුම්භ ලග්න හිමියෝ ඔබට මට හඳුන්වන්න පුළුවන්. මොකද කුම්භ ලග්න හිමියෝ ඔබගේ පෞද්ගලික කාලවකවානුවේම තනතුරු ඒ රාෂ්ට්‍රක වලින් බටකාපු පුද්ගලයන් තමයි කුම්භ ලග්නේ සිටින්නේ. ඒ වගේම මම අද කතා කරනවා මීන ලග්නයටත් කොහොමද කියලා. මීන ලග්න ඔබගේ 11 වෙනි තමයි මෙම ග්‍රහ ගෝචරය සිදු වෙන්නේ. මීන ලග්න ඔබට ලැබීම් අවසරන් ඉතාමත් යහපත් කාලයක් වෙනවා. මෙම අඟහරු නැත්නම් කුජ ග්‍රහයගේ 11 වෙනි ගෝචර වීම ඉතාමත් සුබ කාලයක් වශයෙන් තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබට තරමක් ඒ රාෂ්ට්‍ර කපල පවුත් ඇති වෙන නිසා ඔබ කරන කින කටයුතු බාධා අහිරිත ඇති කරනවා කියලා මට පෙන්වුම් කරත් ඒවට ප්‍රතිකරම කරගෙන අපිට ඉදිරියට යාමට විශේෂයෙන් හැකියාවක් තියෙනවා. ඔබ විශේෂයෙන් විසඳ දෙවියන් උදෙසා බාරහාර වීම හැකිතරම් ආගමනුකූල කටයුතු කිරීම මෙම අපල කරදර අඩු කරගෙන අපිට ඉදිරියට යාමට විශේෂයෙන් හැකියාවක් ඇති කරනවා. ඒ වගේම ඔබට තද බල හිසේරුදා වගේ දේ ඇති කරන්න පුළුවන්. මෙම අඟහරු ගෝචරයත් ලග්න සරසුරේ රාශියක් නිසා ඔබට තරම පීඩාකාරී කාලයක් ඇති කරත් ඒවාට මුහුණ දීගෙන ඔබට ඉදිරියට යාම විශේෂයෙන් හැකියාවක් ලැබෙන්නේ. ඔබ අපලවලට පිළිවෙත් කරත් විතරයි. නැත්නම් අපි සාමාන්‍ය විදිහට ගෙවුවොත් ඒ අපලෙන් අපිට හිතක් ලබා ගන්න අපහසුයි. අපිට කරදර වැඩියෙන් එනවා. ඒ නිසා අපිට හොඳම දේ තමයි අපල යනවා නම් අපිට ඒවට යම් කිසි ප්‍රතිකර්මයක් කරගෙන ඉදිරියට යාමට විශේෂයෙන් සරසුරගේ අපල මෙල්ල කරගෙන ඉදිරියට යාමට හැකියාව තියෙනවා නම් ඒක ලොකු දෙයක් අපි කාටත්. ඒ නිසා විශේෂයෙන් මම කියනවා මීන ලග්නයේ ඔබට මෙම ඒ රාෂ්ට්‍ර කාලයක් ගෙවන්නේ සහෝදර ප්‍රශ්න කරදර බොහෝ අධිකව ඇති කරනවා. මෙම අඟහරු ගෝචරයෙන් යම් කිසි සහනයක් ඇති කරත් ඊට වඩා මෙම ඒ රාශියේ බලවත් නිසා ඔබට යම් සුළු සිදුවීම් ඇති කරන්න පුළුවන්. ආර්ථික දුෂ්කරතා ඇති කරන්න පුළුවන්. ඔළුවට ප්‍රශ්න කරදර ඇති කරන්න පුළුවන්. ඒ ආදී කරදර බොහෝ ඇති කරත් ඒවා මෙල්ල කරගෙන ඉදිරියට යන විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා. මීන ලග්නයේ ඔබගෙන් ඔබ පිළිවෙත් කරගෙන ඉදිරියට යාමෙන් ඔබගේ අනාගතය යහපත් කරගෙන විශේෂයෙන් හැකියාවක් ලැබෙන කාලයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් මට.